හරි. මේ ගාන කියලා තියෙන්නේ මෙහෙම. මේ දෛශික දෙක ලම්බයිලු මේ දෛශික දෙක ලම්බයිලු ඒ දෛශික දෙක ලම්බයි නම් මෙන්න මෙහෙම අහනවා. ඒ දෛශිකයකම B දෛශිකය අතර කෝණය මොකක්ද කියලා අහනවා. හරිද? අපිට එකපාරට ඒ දෛශිකය හා B දෛශිකය අතර කෝණය හොයන්න අපි දන්නේ නැහැ. හැබැයි දෛශික දෙකක් ලම්බයි නම් ඒ දෙන්නගේ තිත් ගුණිතය බිඳුවයි කියන්න දන්නවනේ. ඒ හින්දා අපි මෙහෙම වැඩක් කරමු. මේ දෙන්නගේ ගුණිතය බිඳුවයිනේ. 6යි A ඍණ B තිතක්. ඒ තිත B කියන එක්කෙනා බිඳුවට සමානයි. හරිද? අපි මේ පැත්ත දිග අරගමුකෝ. 6යි. ඒ තිත A මාපාංකයේ වර්ගය. මම තීරි මතක් කරන්නේ නැහැ. ගණන් හදන්න. 6 වතාවක් මාපාංකයේ වර්ගය. තීරි හොඳට දන්න අයට මේ ගණන් ටික හදලා දෙන්න. මෙයයි 6යි ඒ තිත B. 6යි ඒ තිත B. මෙතනින් B තිත A. ඍණ B තිත A. මෙතනින් ඍණ B තිත B කියන්නේ B ගේ මාපාංකයේ වර්ගය සමානයි බිඳුවයි. මේක අපිට තව චුට්ටක් සුළු කරගන්න පුළුවන්. 6යි මාපාංක A වර්ග. A තිත B කිව්වත් B තිත A කිව්වත් එකයි. එතකොට 5යි A තිත B ඍණ මාපාංක B වර්ග සමානයි බිඳුවයි මේක 1. හරිද? ඊළඟට ඔයත් එක්කම අපිට තව එකක් හදාගන්න පුළුවන් මොකද්ද? මෙන්න මෙයා. හරිද? මෙයත් මොකද කියන්නේ? දෛශික දෙක ලම්බයි කියලානේ කියන්නේ. අපි යටත් ඒ වැඩේම කරගමු. 2යි A තිත B 3යි A ඍණ B සමානයි බිඳුවයි. මේකත් ගුණ කරගත්තාම 6යි මාපාංක A වර්ග මම මේක හිතින් එකපාරින් කරනවා. 2යි A තිත ඍණ B. මෙතනින් B තිත 3යි A. එතකොට මෙතනින් එන්නේ A තිත B කියලා. හරිද? තේරුණාද දන්නේ නැහැ. මේ මැද පියවර මම අඩු කරා. B තිත B කියන්නේ B ගේ මාපාංකයේ වර්ග සමානයි බිඳුවයි මේක දෙවන සමීකරණය. හරිද? මට මේ සමීකරණ දෙක මෙතන එක ලියා ගන්නම්කෝ. 6යි මාපාංක A වර්ග ධන 5යි A තිත B ඍණ මාපාංක B වර්ග සමානයි බිඳුවයි. ඊළඟට තියෙනවා 6යි මාපාංක A වර්ග ධන A තිත B ඍණ මාපාංක B වර්ග සමානයි බිඳුවයි. 1යි 2යි අර සමීකරණ දෙක. පේනවද මෙන්න මේක? මෙයයි මේ සමීකරණ දෙකටම පොදුයි කියලා. මම පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. මොකද A තිත B අතර කෝණයනේ ඒකම A දෛශිකයයි B දෛශිකයයි අතර කෝණයනේ අහන්නේ. හරිද? මෙයාගෙන් මෙයා අඩු කරමු. ඍණ 2යි. එතකොට 6යි මාපාංක A වර්ග ධන 5යි A තිත B ඍණ මාපාංක B වර්ග. අඩු කිරීම 6යි මාපාංක A වර්ග ධන A තිත B ඍණ මාපාංක B වර්ග සමානයි බිඳුව. ඒකෙන් පේනවාට මෙයා අයින් වෙලා යනවා. 5යි A තිත B ගෙන් A තිත B එකක් අඩුනහම 4යි A තිත B සමානයි බිඳුවයි කියලා එනවා. ඒ කියන්නේ A තිත B සමානයි බිඳුවයි කියලා එනවා. දෛශික දෙකක් අතර තිත් ගුණිතේ බිඳුවයි කියන්නේ එම දෛශික දෙක අතර කෝණය ලම්බයි. ඒ කියන්නේ අංශක 90ක් හදන. එතකොට A දෛශිකය හා B දෛශිකය අතර කෝණය අංශක 90යි.